අම්මේ ඔබ නිසා. චතුරි මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? ඇයි ඔයා මේ අඬන්නේ? මොකක්ද ප්‍රශ්නේ? මා ඇයගෙන් එසේ විමසුවේ හදිසියේම මට ඇයව හමු වීමට යයි පවසා මා හට දුරකථන ඇමතීමක් දුන්පසු මම ඇයගේ නවාතැනට ගිය විටය. එහිදී ඇය මගේ උරහිස මත හිස තබාගෙන ඉකිගසමින් හඬන්නට වූවාය. මට සමා වෙන්න දිලිත් අයියේ. මට සමා වෙන්න. සමා වෙන්න? ඒ මොකටද? මොනවටද සමාව ඉල්ලන්නේ ඔයා? මාව අමතක කරන්න. මාව අමතක කරන්න. මාව ඔයාට ගැලපෙන්නේ නැහැ. මොකක්? චතුරි මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? කොහොමද මේ එකපාරටම මට ඔයාව ගැලපෙන්නේ නැති වුනේ? මට සමා වෙන්න මගේ දෙයියෝ. මං ඔයාට ද්‍රෝහී වුණා. මං ඔයාගේ විශ්වාසය බින්දා. මගේ මුළු ශරීරයම ගිනියම් වන ආකාරයක් මට දැනුනි. මෑ මේ පවසන්නේ කුමක්ද? මා වික්ෂිප්ත වී ගියේය. චතුරි කියන දෙයක් තේරෙන්න කියනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මං දැන් අපිරිසිදු ගෑණියෙක්. මං පසන් අතින් ගෑණියෙක් වුණා. මොකක්? ඔව්වනේ මට සමා වෙන්න. මාව අමතක කරලා දාන්න. මං ඕකට සැලකුවේ මගේ සහෝදරයෙක්ට වගේ. මං ඕකව මරනවා. මා දත් මිටි කමින් පවසද්දී ඇය ගැස්සී මගේ දෑත් වැරේ අල්ලා ගත්තාය. එපා. එයා විතරක් නෙමෙයි. මේකට මාත් වැරදි. අනේ අපි නිසා ඔයාගේ ලස්සන ජීවිතේ කාලකන්ණි කරගන්න එපා. ඊළඟ නිමේෂයේ ඇය පහත් වී මගේ දෙපා අල්ලාගෙන පැවසුවාය. මුළු ලොවම මා වටා භ්‍රමණය වනසේ මට දැනුනි. මුළු හදින්ම මා ආදරය කළ යුවතියද මේ. මුළු ලොවටත් වඩා මා විශ්වාස කළ යුවතියද මේ. මගේ දෑත් මිටමෙල වී ගියේ ඉබේටමය. මගේ දෑතින්ම මෑගේ ගෙල සිර කර දැමීමට තරම් දැඩි කෝපයක් මා තුළ ඇතිවිය. එහෙත් මෙවන් පහත් ගෑණියක් නිසා මගේ ජීවිතයම විනාශ කරගන්නේ කුමකටදයි එකෙනෙහිම මට සිතුනි. ඒ කියන්නේ තමුසෙලා දෙන්න අතරේ රාත් සම්බන්ධයක් තිබුණා. එහෙම නේද? ඇය පිළිතුරක් නොදී දනගසාගෙන සිටි අයුරින්ම දෑතින් මූණ වසාගෙන හඬන්නට වූවාය. තව දුරටත් මෙවන් පහත් ගෑණියක් අසල රැඳීමට මට සිත් නොවිනි. මා සෙමෙන් ඇයගෙන් ඉවත් වී පාරට පැමිණියෙමි. මොකෝ පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද? නිවසට පැමිණ පුටුව මතට වී කල්පනා කරමින් සිටින මා වෙත පැමිණි මගේ මව විමසුවේ මගේ මානසික ව්‍යාකූලත්වය ඇයටද වැටහි තිබුණු බැවින් විය යුතුය. මං චතුරිත් එක්ක තිබුණු සම්බන්ධය නැවැත්තුවා මේ. මම මදක් ශෝකයෙන් යුතුව පැවසුවෙමි. මොනවා? ඇයි එකපාරට මෙහෙම තීරණයක් ගත්තේ? එයාට වෙන සම්බන්ධයක් තිබිලා පසන් එක්ක. පසන් අතින් එයා අනාථ වෙලා. කවුද කිව්වේ? ඇය දෙනෙත් විශාල කරමින් විමසුවාය. චතුරිමයි කිව්වේ. මගේ මව තුල මා චතුරි සමගින් සම්බන්ධකම් පැවැත්වීම පිළිබඳව එතරම් කැමැත්තක් තිබුණේ නැත. ඈ ඒට තම විරුද්ධත්වය ප්‍රකාශ කරත් මා තීරණයක් ගත් පසු එය කිසි කලක වෙනස් නොකරන බව දන්නා නිසා අවසානයේ ඇය ඒ පිළිබඳව උපේක්ෂා සහගත වූවාය. එම නිසාම මෙය ඇසූ සැනින් ඇය චතුරිට දෙස්දවොල් තබාවියයි මම සිතුවෙමි. එහෙත් ඒ වෙනුවට ඇයගේ ප්‍රතිචාරය වූයේ අනිකකි. දැන් ඉතින් චතුරිට මොකද්ද වෙන්නේ? ඇය මදක් ශෝකයෙන් යුතුව විමසුවාය. ඒක ගැන මට හරියටම කියන්න බෑ. සමහර විට මං එයාට සමාව දෙන්න ඉඩ තිබුණා. එයා මට තාමත් ආදරේ කියලා හිතුණා. ඒත් එයා කතා කරන විදියෙන් තේරුනේ එයත් මට වඩා පසන්ට කැමැත්තෙන් ඉන්නවා වගේ. ඒ නිසා එයාලට කැමති දෙයක් කරගන්න ඇරලා මං ආවා. මම සුසුමක් හෙලමින් පැවසුවෙමි. පුතා සුසුමක් හෙලමින් ඇය මා ඇමතුවාය. ඔයාට පුළුවන් නම් ඒ දෙන්නව බන්දලා දෙන්න. ඇය ආයාචනාත්මකව මා දෙස බලමින් පැවසුවාය. පුතා ඔයාට පුළුවන් නම් ඒ දෙන්නව බන්දලා දෙන්න.
මගේ මෑණියන් කළ ඉල්ලීම නිරන්තරයෙන් මගේ මනසේ රැව් පිළිරැව් දෙන්නට විය. සනත් යනු මගේ පාසල් වියේ මිතුරෙකි. ඔහු රැකියාව වශයෙන් ඡායාරූප ශිල්පයේ නිරත වුණු අතර මා කැමරා අලුත් වැඩියාව රැකියාව වශයෙන් කළ බැවින් අපේ මිත්‍රත්වය පාසල් සමයෙන් පසුවද දිගටම පැවතුණි. ඒ නිසාම මා නිතරම ඔවුන්ගේ නිවසට යාමට හුරු පුරුදු වී සිටියෙමි. මේ වන විට මා ඔහුගේ පවුලේ කිට්ටුම හිතවතෙක් ලෙස ඔහුගේ පවුලට සමීපව සිටි අතර ඔහුගේ පියාගේ අභාවයෙන් පසු ඔවුන්ගේ පවුලේ යම් යම් ආර්ථික අපහසුතාවයන් සඳහාද මම වරින් වර මුදල් දුන්නේ සනත් කිසිවිටකත් වගකීමකින් කටයුතු කළ පුද්ගලයෙක් නොවුණු බැවිනි. මගේ මව මම සනත්ගේ නිවසට යාම පිළිබඳව එතරම් කැමැත්තක් නොදැක්වූයේ සනත්ගේ මව නිරූපිකාවක් ලෙස කටයුතු කළ නිසාත් මම වරින් වර ඔවුනට මුදල් දෙන බව ඇයට වැටහි තිබුණු නිසාත්ය. සනත්ගේ මවගේ සොහොයුරාගේ දුව වන චතුරි ඔවුන්ගේ නිවසේ නැවතීමට පැමිණියේ ඒ අතරය. ඇය එම නිවසේ නැවතී ඒ අසල තිබූ කාර්යාලයක රැකියාවක නිරත වූවාය. කාලයාගේ ඇවෑමෙන් චතුරි සහ මා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවිය. ඒ සඳහා සනත්ගේ නිවසේ අය උපරිමයෙන් මට සහයෝගය ලබා දුන් අතර මගේ මව තුළ මේ සම්බන්ධය පිළිබඳව එතරම් කැමැත්තක් නොතිබුණි. අප දෙදෙනා පෙම්වතුන් වීමෙන් පසු නොයෙක් ගමන් බිමන් විනෝදචාරිකා ගියද විවාහ වනතුරු ඇයගේ පිවිතුරු භාවය ආරක්ෂා කිරීමට මම කැප වී සිටියෙමි. එහෙත් නොසිතූ ලෙස ඇය ආසාවන් වලට වහල් වී සනත්ගේ මරණුවන් වන පසන් වෙතින් ගෑණියක වී තිබුණි. සුපුරුදු පරිදි මා සනත්ගේ නිවසට ගොඩ වෙද්දී එම නිවසියන් සිනාමුසු මුහුණින් මා පිළිගත්ත. ඇන්ටි, මට ඇන්ටි එක්ක පුද්ගලිකව දෙයක් කතා කරන්න තියෙනවා. මම සනත්ගේ මව වෙත යමින් පැවසුවෙමි. මොකද්ද දිලිත්? ඇය විමසුවේ සිනහා මුවින් යුතුවය. මම කෙලින්ම කාරණේ කියන්නම්කෝ ඇන්ටි. පසන් මතින් චතුරිට වැරද්දක් වෙලා. ඒ නිසා මට දැන් එයාව මැරි කරන්න බෑ. ඒ චතුරිට අසාධාරණයක් වෙන්න බෑ. එයාට අනාථ වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා මේ දෙන්නව කසාද බඳින්න ඕනේ. සැනකින් ඇයගේ සිනා මුහුණ අතුරුදහන් විය. මොකක්? මොනවාද දිලිත් ඔයා මේ කියන්නේ? මං කියන්නේ වෙලා තියෙන දේ සහ ඉදිරියට වෙන්න තියෙන දේ ගැන. මම මදක් තදින් පැවසුවෙමි. ඔයා කියන්නේ ඔයත් එක්ක හැමතැනම රවුම් ගහලා චතුරි ඔයාට එපා වුණාම එයාව මගේ කොල්ලගේ කරේ එල්ලන්න කියලාද? මට චතුරිය එපා වුණේ නෑ. ඒත් එයාට මට වඩා පසන්න ඕනේ වෙලා. ඒත් එයාව අසරණ වෙනවා බලන්න බැරි නිසායි මම මේ දේ කියන්නේ. ඒක නම් වෙන්නේ නැහැ දිලිත්. ඒක නම් කීයටවත් වෙන්නේ නැහැ. දිලිත්, චතුරිට ඔයාව එපා නම් ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න. එක එක ආයක රස්තේ අදු ගහපු එකියක් මගේ අයියාගේ දුව වුණත් මගේ කොල්ලට ගන්න මං ඉඩ තියන්නේ නැහැ. ඇන්ටි පොඩ්ඩක් හිතන්න. ඔයාගේ දුවට මේ වගේ දෙයක් වුණා නම් ඔයා මොනවද කරන්නේ? මගේ දුව ඔය වගේ නොබිනාකම් කරන්නේ නැහැ. මම මගේ කෙල්ල හදලා තියෙන්නේ එහෙමයි. මුන් දැනගන්න ඕනේ හරි හැමම් විදියකට හැසිරෙන්න. ඔයාව බදින්න ඉඳගෙන මගේ කොල්ල එක සම්බන්ධකම් තියාගත්තේ මොකටද? තියෙන නැහැදිච්ච කමනේ. ඇයගෙන් මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන බව මට අවබෝධ විය. ඒ නිසාම මා සනත්ගේ නැගිනියගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමි. නංගි, ඔයා මොකද කියන්නේ? ඔයාගේ අයියා තින් අනාථ වෙලා ඉන්නේ ඔයාගේ මාමගේ දුව. ඔයත් කෙල්ලෙක්. ඔයාට පුළුවන් ද තව කෙල්ලෙක් අසරණ වෙනවා බලන්න? එහෙම කරන එක හරිද? මේ දිලිත් අයියේ. එයා දැනගන්න ඕනේ එයාගේ ආරක්ෂාව සලසගන්න. මං කැමතිත් නැහැ එයා මගේ පොඩි අයියව මැරි කරනවට. ගැහැණුන් දෙදෙනෙකු තවත් අසරණ වූ ගැහැණියක් පිළිබඳව කතා කරන ආකාරය පිළිබඳව මට විශාල පිළිකුලක් ඇතිවිය. ඉන්පසු මම සනත් සමගින් මේ පිළිබඳව කතා කළෙමි. ඔයාලගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගන්න මට බෑ දිලිත්. ඔයාලා කැමති විදියකට විසඳගන්න. යයි පවසමින් ඔහුද ප්‍රශ්නය මගහැර ගියේය. පසුදින මා නැවතත් සනත්ගේ නිවසට ගමන් කළේ චතුරි සමගින් මේ පිළිබඳව කතා කර තීරණයකට එළඹීමටය. මා එම නිවසට ගොඩ වෙද්දී සනත්ගේ මව මා පිළිගත්තේ වෙනදාට සුපුරුදු සිනහවෙන් තොර අඳුරු කරගත් මුහුණින් යුතුවය. ඇන්ටි, මට චතුරි එක්ක ටිකක් කතා කරන්න ඕනේ.
පොඩ්ඩක් එයාට එන්න කියනවද? යයි මම පැවසුවෙමි. එයාව අපි ගෙදර ඇරියා. එයාට ආයේ මෙහෙ එන්න බෑ. ඔයාට එයාව හම්බ වෙන්න ඕනේ නම් ඊට පස්සේ මෙහෙ එන්න එපා. කෙලිම බදුල්ලට යන්න. යයි ඇය අමනාපයෙන් යුතුව පැවසුවාය. මා දැන් ගත යුතු තීරණය කුමක්ද? එදින සවස මා පසන් නිවසට එන අතරමඟදී ඔහුව මුණ ගැසුනි. ඔහු මදබ්බියෙන් සහ සැකයෙන් යුතුව මා දෙස බැලුවේය. මා ඔහුද සමගින් හෝටලයකට ගොස් තේ කෝප්පයක් පානය කරමින් මේ පිළිබඳව කතා කළෙමි. පසන්, ඔයා පිළිගන්න ඕනේ ඔයා අතින් චතුරිට කරදරයක් වුණා කියලා? ඔව් අයියේ. ඔයාට හොඳටම විශ්වාසයි නේක? එහෙම නේද? ඔව්. එහෙනම් චතුරිය අසරණ කරන එක හරිද? මං එයාව අසරණ කළේ නැහැ. මං එයාට ආදරේ. හරි. එහෙනම් ඔයා එයාව මැරි කරන්න ඕනේ. ඔහු කිසිත් නොපෝසා බිම බලාගෙන සිටියේය. මොකද කියන්නේ? ඔයා එයාව මැරි කරනවද නැද්ද? මැරි කරනවා. එහෙනම් මේ දැම්ම ඔයා මගෙත් එක්ක බදුලියන්න එන්න ඕනේ. ඔහුගේ දැස් විසල් විය. දැන්? ඔව් දැන්. මේ දැන්. මම ස්ථීර හඬකින් පැවසුවෙමි. ඔහු කිසිත් නොපෝසා මා දෙස බියපත් දැසින් බලා සිටියේය. යමු. මම බිල ගෙවා නැගිට්ටෙමි. රාත්‍රියේ බදුල්ල බලා යන දුම්රියට කොළඹ කොටුවෙන් ගොඩ වූ අප පසුදින උදෑසන චතුරිගේ නිවස වෙත පැමිණියෙමු. මාමින් පෙර දෙවතාවක් චතුරිගේ නිවසට ගොස් තිබුණි. මා ඇය විවාහ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන්ගේ නිවසියන් දැන සිටි බැවින් මෙදිනද උණුසුම් ආකාරයෙන් ඔවුහු මා පිළිගත්හ. ඒ නිසාම මේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ඔවුන් මේ වනතුරුත් කිසිවක් නොදැන සිටින බව මට අවබෝධ විය. එන්න එන්න. මං ඒත් බැලුවා දුව ඊයේ අදිසියම ගෙදර ආවට ආවේයි කියලා කිව්වෙත් නෑ. හිතේ සතුටක් තියෙන පාටක් පේන්නත් නෑ. ඔය දෙන්න අතරේ මුකුත් ප්‍රශ්නයක් වෙලාවක්ද කියලා. චතුරිගේ පියා මදක් උස්හඬින් පැවසූ නිසා එය ඇසී චතුරි සිය කාමරයෙන් පිටතට පැමිණියාය. ප්‍රශංසා මාදුටු ඇයගේ දෙනෙත් බීතියෙන් විසල් විය. ප්‍රශ්නයක් තමයි අංකල්. මං ආවේ මායි චතුරි අතර තිබුණු සම්බන්ධය නතර කරා කියලා ඔයාලට කියලා යන්න. යයි මා කෙලින්ම කාරණේ පැවසූ විට චතුරිගේ පියාගේ සිනාමුව වා අතුරුදහන් විය. මොකක්? ඒ මොකද ඒ මොකෝම දෙයක කරන්නේ? අපේ න්‍යාය පවා දන්නෝ ඔය ළමයා අපේ දුවව බඳින්න ඉන්නවා කියලා. ඒත් ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද මං එයාව කසාද බඳින්නේ නැහැ. ඒවනම් හරියන්නේ නැහැ දිලිත් පුතා. අපි එහෙම උමනා වෙලාවට ලං කරගන්නයි එපා වෙලාවට ඈත් කරන්නයි ළමයි හදලා නැහැ. හරි මොකද්ද හේතුව එයාව නොබදින්න? හේතුව මෙයා. මම පසන්ව පෙන්වමින් පැවසුවෙමි. මෙයයි චතුරිය අතරේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. දැන් ඒ සම්බන්ධය දුරදිග ගිහිල්ලා. ඒකයි හේතුව. මොනවා? චතුරි? ඇත්තද මේ කියන කතාව? ඇයගේ පියා කෝපයෙන් සහ පුදුමයෙන් යුතුව චතුරි දෙස බලා විමසුවේය. ඇය කිසිත් නොපවසා බිම බලාගෙන කඳුළු සලමින් සිටියාය. පසන්? ඇත්තද මෙයා මේ කියන්නේ? උඹ අතින් මේකට කරදරයක් වුණාද? අනතුරුව ඔහු පසන් වෙතින් විමසීය. ඔව්. පසන් බිම බලාගෙන පිළිතුරු දුන්නේය. එහෙනම් දැම්ම උඹ මගේ කෙල්ල කසාද බඳින්න ඕනේ. චතුරිගේ පියා දැඩි ස්වරයෙන් පැවසීය. චතුරි වෙනුවෙන් ඇයගේ පියාද පසන් වෙනුවෙන් මමද සාක්ෂි වශයෙන් අත්සන් කොට අප විසින් චතුරිගේ සහ පසන්ගේ විවාහය ලියාපදිංචි කෙරුවෝය. අපගේ ආදරය වෙනුවෙන් මා අතින් ඉටුවිය යුතු යුතුයකම මා කළේ යයි යන හැඟීමෙන් යුතුව මම ආපසු ඒමට සැරසුනි. චතුරි වහාම මා වෙත දිවවිත් මගේ දෙපා වැළඳ ගත්තාය. දිලිප් අයියේ නැන්ද මට හොඳටම බැනලා ගෙදරින් යන්න කිව්වම මම හිටියේ දිවිනහ ගන්න තරම් අසරණ වෙලා. මේ වෙලාවේ මට දෙවියෙක් වගේ ඔයා පිහිට වුණා. මගෙන් වෙච්ච වැරදිවලට මට සමා වෙන්න. යයි පවසමින් මගේ දෙපා බදාගෙන ඇය වැළපෙන්නට වූවාය. වචනයකුදු මුවින් නොපවසා මම ඒ නිවසෙන් පිට වුනේමි. තමාගේ සොයුරාගේ දියණිය අසරණ වෙද්දී
තමාගේම ඥාති සොහොයුරිය අසරණ වෙද්දී ඇයට ගරහා ඇය තවත් අසරණ කළ ගැහැණුන් අතර තමාට කිසි සම්බන්ධතාවයක්වත් නොමැති අසරණ කෙල්ලෙක් තමාගේ දරුවෙකු මෙන් සිතා මගේ මෑණියන් ඇය වෙත පෑ අනුකම්පාව කරුණාව පිළිබඳව මේ මොහොතේත් මට ඇය පිළිබඳව ඇත්තේ විශාල ආඩම්බරයකි. ආදරේ අම්මේ. රැඳී සිටියාට ස්තුතියි. කතාව රසවත් නම් මිතුරන් අතර ෂෙයා කරන්න. මේ කතාව පිළිබඳව ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න.